එයා විනාඩි 10න් එනවා කිව්වම එයාට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් රසම රස රෙසිපි එකක් බලමුද? ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ විනාඩි 10න් garlic bread හදාගන්න විදිහ. ඉතින් මේක හදන ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ කියලා දෙන විදිහ ගොඩාක් ලේසි සහ ගොඩාක් රසයි. මේකට මම තඹපු පාන් ගන්නවා. ඔයාලා කැමති නම් රෝස් පාන් උනත් ගන්න පුළුවන්. ඊළඟට සුදු ලුණු ගෙඩියක් හොඳින් පොතු ඇරලා සුද්ධ කරගන්න. ඊට පස්සේ ඔයාලා සුදු ලුණු ටික හොඳට චොප් කරගන්න. මේ වගේ ග්‍රේට් එකක් ඔයාලට ඒකට යූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම හොඳට චොප් කරගත්ත මගේ සුදු ලුණු ටික. මම මෙතන සුදු ලුණු ගෙඩි 1/2 වගේ ප්‍රමාණයක් හොඳට චොප් කරගෙන තියෙනවා. දැන් මේකට මම එක්ස්ට්‍රා කප් එකකින් 3න් 2ක වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ආසන්න වශයෙන් ග්‍රෑම් 75ක වගේ ප්‍රමාණයක්. දැන් ගොඩාක් චූටියට කපාගත්ත කරපිංචා මම මේකට එකතු කරගන්නවා. කෑලි මිරිස් දෙහැන්දක වගේ ප්‍රමාණයකුත් මම මේකට එකතු කරගන්නවා. එක්ස්ට්‍රා වෙලයි පාන් වෙලයි දෙකේම ලුණු තියෙන හන්දා මම මේකට ලුණු එකතු කරගන්නේ නැහැ. දැන් හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්න. දැන් මම අපේ පාන් ටික මේ වගේ තීරු වලට කපා ගන්නවා. දැන් කපාගත්ත පාන් වල අර අපි කලින් හදාගත්ත පේස්ට් එක හොඳට තවර ගන්න. රස වැඩිපුර එන්නත් එක්ක මම පාන් කෑල්ලේ අනිත් පැත්තෙත් පේස්ට් එක තවර ගන්නවා. දැන් මේ වගේ තාච්චියක් ලිපේ තියලා ගින්දර ගොඩාක් අඩු කරලා ඔයාලයි පාන් කෑලි ටික මේ වගේ රත් වෙන්න තියන්න. දැන් පාන් කෑලි වල එක පැත්තක් මේ මම පෙන්නන ප්‍රමාණයට වගේ පිච්චෙද්දී ඒ ටික අනිත් පැත්ත දාගන්න. ඊට පස්සේ අනිත් පැත්තත් මේ වගේම වෙලාවක් ඔයාලා මේ විදිහටම පුච්ච ගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත මගේ garlic bread ටික. ඉතින් මේකේ රස ගොඩක් වැඩි කරගන්න මම මේකට මයෝනීස් එකතු කරනවා. ඒ වගේම තක්කාලි සෝස් එකතු කරනවා. ඔයාලට ඒ දේවල් නැත්නම් කමක් නැහැ. නමුත් තේන එකතු කරගන්න. මොකද ඒකෙන් මේකට ලොකු රසක් එනවා. මේ විදිහට මම මයෝනීස් සහ තක්කාලි සෝස් ටික මගේ garlic bread ටිකේ තවර ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත garlic bread ටික. බලන්න මේක කොච්චර ලස්සනද. ඒ වගේම මේක හරිම රසයි. ඔයාලට ඉක්මනටම හදාගන්න පුළුවන් කෑමක් මේක. ඔයාලට බ්‍රෙක්ෆාස්ට් එකට උනත් මේක ඉක්මනටම හදාගෙන ගන්න පුළුවන්. එහෙනම් අලුත් කෑම එකකින් ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.